අයබෝවන් පුංචි දුවේ පුතේ. අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ ශිෂ්‍යත්ව චක්‍රයේ මගෙත් එක්ක ගණිත ගැටලු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඉතින් පුංචි දුවේ පුතේ මේ වෙනකොටත් ඔයගොල්ලන්ට ගණිත ගැටලු ප්‍රශ්න පත්‍රය ලැබිලා ඇති. ලැබුණේ නැති කෙනෙක් ඉන්නවා නම් අපේ ස්ටාෆ් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට පුළුවන් ප්‍රශ්න පත්‍රය ලබා ගන්න. මේ ප්‍රශ්න පත්‍රය මම හැදුවේ 4 ශ්‍රේණිය 5 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙකෙහි මේ ඉගෙනුම ලබන දරුවන්ට සාකච්ඡා කරන්න හදන්න පුළුවන් විදිහට. ඉතින් පුංචි දුවේ පුතේ අමාරු ගැටලු තියෙන්නේ නැති, වගේම ඉතා ලෙහෙසි ගැටලු තියෙන්නේ නැති, හදන විදිය දන්නේ නැති ගැටලු තියෙන්නේ නැති ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න 20ක් ප්‍රශ්න 20ම සාකච්ඡා කරමු. එතනින් පස්සෙත් අමාරු ගැටලුවක් තිබුණොත් සර්ට කතා කරන්න ඕනේ. අපි විසඳගමු. හරි. අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා නැවත කතා බහක යෙදෙමු. ගන්න පුංචි දුවේ පුතේ පළවෙනි ප්‍රශ්නය. මේ බෝඩ් එකේ තියෙනවා වගේ පුංචි රූප සටහනක් දීලා තියෙනවා. දී ඇති රූපයේ ගණිතයට කැමති ළමයි ත්‍රිකෝණයෙන්ද, සිංහල වලට කැමති ළමයි වෘත්තයෙන්ද, ඉංග්‍රීසි වලට කැමති ළමයි සමචතුරස්‍රයෙන්ද දැක්වේ. පළවෙනි ප්‍රශ්නය අහනවා ගණිතය, සිංහල සහ ඉංග්‍රීසි විෂයන් තුනටම කැමති ළමයා කවුද කියලා. පුතේ ත්‍රිකෝණයෙන් ගණිතය, වෘත්තයෙන් සිංහල, සමචතුරස්‍රයෙන් ඉංග්‍රීසි. අපෙන් අහන්නේ සිංහල, ගණිතය, ඉංග්‍රීසි මේ විෂයන් තුනටම කැමති ළමයා. එහෙනම් මෙයා මෙතනත් ඉන්න ඕනේ, මෙතනත් ඉන්න ඕනේ, මෙතනත් ඉන්න ඕනේ. පිළිතුරු තුනකුත් දෙනවා. රවිදු කැමති ගණිතයට. එයා ඉන්නම ත්‍රිකෝණය ඇතුලේ සහ වෘත්තය ඇතුලේ. නමුත් එයා සමචතුරස්‍රය ඇතුලේ නැහැ. දෙවෙනියට රාධා. බලමු රාධා. රාධා ඉන්නවා සමචතුරස්‍රය ඇතුලේ. රාධා ඉන්නවා ත්‍රිකෝණය ඇතුලේ. රාධා ඉන්නවා වෘත්තය ඇතුලේ. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර රාධා. දෙවෙනි පිළිතුර. තුන්වෙනිට තියෙන්නේ මාලා. මාලා ඉන්නේ සමචතුරස්‍රයේ සහ වෘත්තයේ පමණයි. බලන්න හරි අය අත උස්සන්න. අපේ මේ වැඩසටහන අපි YouTube එක හරහා දෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ YouTube එක හරහා සම්බන්ධ වෙන දරුවෙක් නම් ඔයාගේ පිළිතුර හරි නම් හරි කියලා කමෙන්ට් එකක් දාන්න. බලමු ඊළඟ ප්‍රශ්නය. සිංහල හා ගණිතය යන විෂයන් දෙකට පමණක් කැමති. සිංහල වෘත්තයෙන්, ගණිතය ත්‍රිකෝණයෙන්. එහෙනම් මේ දෙක ඇතුලේ විතරක් ඉන්න දරුවයි අපි හොයන්න ඕනේ. රවිදු. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේදී කතා කරද්දී අපි මේ රවිදු ගැන කිව්වා. මතකද? රවිදු සිංහල වලටත් කැමති. රවිදු ගණිතයටත් කැමති. එයා මේ දෙක ඇතුලෙම ඉන්නවා. ඊගාව. ඉංග්‍රීසි සහ සිංහල වලට අකමැති. හොඳට බලන්න. අකමැති. නමුත් ගණිතයට කැමති ළමයා කවුද? නමුත් ගණිතයට කැමති ළමයා. ඒ කියන්නේ මේ එකකවත් ඉන්න විදියක් නැහැ. සමචතුරස්‍රයේ ඉන්න විදියකුත් නැහැ, වෘත්තයේ ඉන්න විදියකුත් නැහැ. මේ දෙකේම ඉන්න විදියක් නැහැ. මේක විතරයි ඉන්නවා. එහෙනම් බලමු කවුද? මනීෂා. තියනවා නේද පිළිතුර? තුන්වෙනි පිළිතුර. බලන්න මේ ප්‍රශ්න තුනටම උත්තර හරි අය අත උස්සන්න. හරි දරුවෝ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න YouTube එක හරහා සම්බන්ධ වෙන. මගේ තුනටම හරි කියලා. වැරදි එකක් තිබුණොත් හදා ගන්න. හරි. අපි යමු පුතේ හතරවෙනි ප්‍රශ්නයට. මම බෝඩ් එක මකනවා.
අපි යමු හතරවෙනි ප්‍රශ්නය. මොකක්ද කියන්නේ? දුර දිවීමේ තරගයකදී ළමයි 5 දෙනෙකු තරගයේ නිම කළ ආකාරය මෙසේය. මලිදු මිනිත්තු 5යි, කවිදු මිනිත්තු 8යි, ශනිදු මිනිත්තු 7යි, රවිදු මිනිත්තු 6යි, සතිදු තරගය නිම කළේ නැත. පුතේ මට කියන්න දුර දිවීමේ තරගයක පළවෙනි තැනට එන්නේ වැඩිම කාලයක් ගන්න කෙනාද අඩුම කාලයක් ගන්න කෙනාද? දුර දිවීමේ තරගයක පළවෙනි තැනට එන්නේ අඩුම කාලයක් ගන්න කෙනා. අපෙන් අහන්නේ ඔවුන් ජය කනුව කරා ළඟා වූ අනුපිළිවෙල කුමක්ද? එහෙනම් අපි මොකද කරන්නේ? කාලයේ අඩු එකේ සිට වැඩි එකට පෙළ ගස්වනවා. අඩුම කාලයක් ගත්තේ මිනිත්තු 5යි කවුද? මලිදු. ඊගාවට මිනිත්තු 6ක් අරගෙන තරගය ඉවර කරලා තියෙනවා රවිදු. ඊළඟට මිනිත්තු 7ක් අරගෙන තරගය ඉවර කරලා තියෙනවා ශනිදු. ඊළඟට මිනිත්තු 8කින් මේ තරගය ඉවර කරලා තියෙනවා කවිදු. මට කියන්න පුංචි දුවේ පුතේ මෙතනට අපි සවිදු ගන්නවද නැද්ද? අපි මෙතනට සවිදු ගන්නවද නැද්ද? නැහැ. අපෙන් අහන්නේ ජය කනුව කරා ළඟා වෙච්ච පිළිවෙල. හැබැයි අපිට එතන දීලා තියෙනවා සවිදු කියන කෙනා තරගයේ ඉවර කරලා නැහැ කියලා. එහෙනම් මෙන්න පිළිතුර මලිදු, රවිදු, ශනිදු, කවිදු. බලන්න උත්තරේ තුන්වෙනි උත්තරේ තියෙනවා මෙන්න මේක පිළිවෙලට. මලිදු, රවිදු, ශනිදු, කවිදු. හරිනම් කමෙන්ට් එකක් දාන්න. වැරදි දරුවෝ ඉන්නවනම් වැරද්දක් දාලා හරි උත්තරේ ලියා ගන්න. අපි එනවා ඊගාව පිටුවට පස්වෙනි ප්‍රශ්නයට. වාහනයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 8ක් ගමන් කරයි. පෙට්‍රල් ලීටර 7ක් පුරවාගෙන ගමන් ආරම්භ කළ වාහනයක් කිලෝමීටර 48ක් ගමන් කළේය. ඉතිරි පෙට්‍රල් වලින් වාහනයට කිලෝමීටර කීයක් ගමන් කළ හැකිද කියලා අපෙන් අහනවා. මට කියන්න ලීටර 1කින් මේ වාහනයට දුවන්න පුළුවන් කිලෝමීටර 8යි. කිලෝමීටර 8ක් දුවන. මෙයා ගැහුවා මේ වාහනයට තෙල් ලීටර 7ක් කියලා නේද පුතේ තියෙන්නේ? ඔව් ලීටර 7ක් ගැහුවා. අපි දැන් බලන්න ඕනේ ලීටර 7කින් කොච්චර දුරක් ගමන් කරන්න පුළුවන්. එකකින් 8යි නම් 8 ගුණ කිරීම 7. 8 ගුණ කිරීම 7. 8 වරක් 7 උත්තරේ කීයද කමෙන්ට් එකක් දාන්න බලන්න ඉක්මනට. මම දන්නවා අපේ දරුවන්ට චක්කරේ පුළුවන් 8 වරක් 7 සට ගාලා හදලා දාන්න. කීයද? 56යි. කිලෝමීටර කියලා ලියන්න ඕනේ. එහෙනම් 7කින් 56ක් පුළුවන්. 7කින් 56ක් පුළුවන්. කිලෝමීටර 56ක් පුළුවන්. මෙයා මේ වෙනකොට පුතේ කිලෝමීටර 48ක් දුවලා අපෙන් අහන්නේ තව කොච්චර දුරක් මේ වාහනේට යන්න පුළුවන්ද? අපි මොකද කරන්නේ? කිලෝමීටර 56න්
අඩු කරනවා. මෙයා මේ වෙනකොටත් ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටර 48ක්. අඩු කරගන්න. 6න් 8ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා. 16න් 8ක් අඩු කළාම 8යි. මෙතන දැන් තියෙන්නේ 4. 4න් 4ක් අඩු කරාම 0යි. කිලෝමීටර තව මේ වාහනේට යන්න පුළුවන් 8ක්. බලන්න කිලෝමීටර 8 හරියයි. කමෙන්ට් එකක් දාන්න. ගාන හරිනම් කමෙන්ට් එකක් දාන්න. වැරදි කවුරු හරි ඉන්නවා නම් පුතේ විනාඩියෙන් මේක ලියා ගන්න. හරි. බෝඩ් එකේ උඩ කොටස පේන්නේ නැති ගැටලුවක් තියෙනවා. මම අය ඒ කොටස මගහැරලා ලියන්නම්. හරි පුතේ. වකනවා කවුරු හරි කෙනෙක්ට ලියා ගන්න බැරි වුණා නම් මොකද කරන්නේ? වීඩියෝ එක ඔහොමම ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ. ගමු ඊගාව ගණිත ගැටලුව 7 වෙනි එක. 6 වෙනි එක. පාරක් ඉදිකිරීමට මාස 28ක් යන බව නිගමනය කර තිබුණි. පාර ඉදිකිරීම 2012 වර්ෂයේ මාර්තු මාසයේ ආරම්භ කරාලු. එහෙනම් පාර ඉදිකර අවසන් වන්නේ කිනම් වර්ෂයේද කියලා අහන්නේ. මට ඉස්සෙල්ලා කියන්න අවුරුද්දට මාස කීයක් තියෙනවද? අවුරුද්දට මාස කීයක් තියෙනවද? අවුරුදු එකට මාස 12. මේක දන්නේ නැතුව ඔය ගාන උතනින් එහාට හදන්න බෑ පුතේ. අවුරුද්දට මාස 12යි. අවුරුද්දට මාස 12යි. හරි. මේකේ වැඩවලට යනවලු මාස 28ක් කියලා තියෙනවා. මාස 28ක්. මේකේ වැඩ පටන් ගන්නේ 2012 වර්ෂයේ මාර්තු මාසයේ. මාර්තු. එහෙනම් අපි මාර්තු මාසෙත් ගන්නවද? ඔව් ගන්නවා. මාර්තු මාසෙ තමයි වැඩ ආරම්භ කරන්නේ. මාර්තු වල ඉඳන් 2012 මාස කීයක් තියෙනවද? ජනවාරි පෙබරවාරි දෙක ගන්නෙ නැහැ. මාර්තු වල ඉඳන් එහෙනම් තියෙනවා පුතේ මාස මෙතන තියෙනවා 10ක්. තව මේ වැඩේට මාස කීයක් යනවද කියලා අපි අතනින් වරහණක් ඇතුලේ දානවා. මුළු වැඩේට මාස 28ක් යනවා. මේ විදිහින් 10ක් ඉවර කරා වුණා අපි. තව යනවා එහෙනම් මම මෙතනින් ලියන්නම් 10. එන්නේ එහෙනම් 2013 වර්ෂයටත් යන්න වෙනවා අපිට. 2013 වර්ෂයේ මාස යනවා කීයක්ද? ඉතල මාස 12ම අපිට වැඩ කරන්න වෙනවා. තව මාස 18කින් මේ වැඩේ ඉවරයි. මෙතන 12ක් වැඩ කරාම තවත් අපිට ඉතුරු වෙන්නේ මාස 6යි.
එහෙනම් මේ මාස 6 2014 වර්ෂයේ පළවෙනි මාස 6. පිළිතුර මොකක්ද? අපෙන් අහන්නේ වර්ෂය 2014 වර්ෂයේ පළවෙනි පිළිතුර. හරි අය කමෙන්ට් එකක් දාන්න. වැරදි අය විනාඩියක් දෙන්නම්. ඉක්මනට ලියා ගන්න. හරි. අපි යමු ඊගාව ගන්නට. කාට හරි කෙනෙක්ට ගන්න ලියා ගන්න බැරි වුණා නම් වීඩියෝ එක ස්ටොප් කරන්න පුතේ. ස්ටොප් කරන්න පුළුවන්. එලා අනිවාර්යෙන් ලියා ගන්න. නිකම්ම උත්තර ටික දාගෙන යන්න එපා. ත්‍යාග කට්ටලයක් සෑදීමට බෝල 524ක් ලබා දී ඇත. ත්‍යාග කට්ටලයක් සෑදීමට බෝල 524ක් ලබා දී ඇත. බෝල දෙක බැගින් ත්‍යාග කට්ටල සෑදී බෝල දෙක බැගින් ත්‍යාග කට්ටල කීයක් සෑදිය හැකිද කියලා අපෙන් අහනවා. මේක හරි ලේසි ගානක්. මං ගා 5 වසර 4 වසර දෙගොල්ලටම හදන්න පුළුවන් විදිහේ ප්‍රශ්න මම මේකට ඇතුළත් කරා කියලා. දෙකෙන් බෙදන්න තියෙන්නේ. අපි දීර්ඝ බෙදීමෙන් බෙදමු. සලාම් ලියා ගන්නවා. බෝල 524ක් අපිට දෙන්නේ. 7 වෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ කට්ටලයට බෝල දෙක බැගින් අපි බෙදලා බලමු. 5ට 2 ඒවා 2යි දෙවරක් 4 4යි. සෝරි දෙවරක් 2 4යි. 5න් 4ක් අඩු වුණාම එකක් ඉතුරු. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේක ගන්නවා මෙතෙන්ට. 2යි. 12ට 2 ඒවා 6යි. 6 වරක් 2 12යි. ඉතුරු තියනවද? නැහැ. ඒත් ඉවර නෑ ගන්න හදලා මේ 4 ගන්නවා මෙතෙන්ට. 4ට 2 ඒවා 2යි. දෙවරක් 4 සෝරි දෙවරක් 2 4යි. ඉතුරු නැහැ උදේ. පිළිතුර කීයද? ඔයාලා ලියා ගන්න ඕනේ. කට්ටල 262යි කියලා. මම මෙහෙමම යනවා මේ ගාන ආශ්‍රේයම 8 වෙනි ගානත් අහලා දෙන්න නිසා මම මෙහෙමම යනවා 8 වෙනි ගානට. 8 වෙනි ගානේ ආන්නේ මම මේ මිරක් දාලා ගාන වෙන් කරගන්නවා. එතකොට පුතාලට පැටලෙන්නේ නැහනේ. 8 වෙනි ගානේ ආන්නේ එක කට්ටලයකට බෝල 5 ගානේ දානවා. එක කට්ටලයකට බෝල මේකේ දැම්මේ 2යි ඒකේ දානවා 5ක්. මොකද කරන්නේ 5න් බෙදන්න තියෙන්නේ. හැබැයි ඒකේ තව එක තැනක් අහනවා. ඉතුරු කීයද කියලා අහනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි බලමු ඉතුරු වෙනවා ඇති 524 5න් බෙදුණු 5ට 5 ඒවයි. කයි එක් වරක් 5 5යි. ඉතුරු බිඳුවයි. මේ දෙක මෙතෙන්ට ගත්තා. 2ට 5 ඒවා බිඳුවයි. බිඳුව වරක් 5 බිඳුවයි. දෙකෙන් බිඳුවක් අඩු කළාම දෙකම තමයි. 4 ගත්තා මෙතෙන්ට. 24ට 5 ඒවා කීයද? 4යි. 4 වරක් 5 20යි. ඉතුරු 4යි. එහෙනම් පුතේ ඔයාගේ 8 වෙනි ප්‍රශ්නයේ පිළිතුර ත්‍යාග කට්ටල 104යි. ඉතුරු දාන්න ඕනේ. අනිවාර්යෙන් ඉතුරු 4යි කියලා ලියන්න ඕනේ. මොකද හේතුව ඒ ප්‍රශ්නේ ඉතුරු කීයද කියලා විශේෂයෙන් අහන නිසා. හරි.
අපි 7 වෙනි සහ 8 වෙනි ගණන් දෙකත් ඔය ආකාරයෙන් ඉවර කරනවා. කවුරු හරි කෙනෙක්ට වැරදුනා නම් හදන්න බැරි වුණා නම් ඉක්මනින් විනාඩියක් ඇතුළත මේක ලියා ගන්න. හරි කියපු කට්ටිය ඉන්නවා නම් ගාන හරි කියලා කමෙන්ට් කරන්න. හරි. කවුරු හරි දරුවෙක්ට ගාන ලියා ගන්න බැරි වුණා. මොකක්ද කරන්න ඕන? වීඩියෝ එක ඕමම ස්ටොප් කරන්න. ස්ටොප් කරලා ගාන ලියාගෙන එතනින් එහා කොටස් ටික බලන්න. මම හිතනවා මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනකොට අනිවාර්යෙන් දෙමව්පියෝ කවුරු හරි වැඩිහිටි ගෙදර ඉන්න සිසුවෙක් හරි බබාලත් එක්ක සම්බන්ධ වෙනවා ඇති කියලා. මොකද මම මගේ ඔන්ලයින් ක්ලාස් වල කියන එක දෙයක් තමයි අනිවාර්යෙන් ඔන්ලයින් ක්ලාස් එකක් වේවා, මගේ YouTube කරා හරි Facebook කරා හරි යන සම්මන්ත්‍රණයක් වේවා, දරුවා සහභාගී කරනවා නම් ගෙදර කවුරු හරි කෙනෙක් අම්මා තාත්තා හෝ වෙනත් වැඩිහිටි දරුවෙක් ඒ දරුවා ගාවින් වාඩි කරවලා තියන්න ළමා හිත්. ඒ නිසා ඉක්මනට එහාට මෙහාට යන්න පුළුවන්. ඉතින් ඔය සම්මන්ත්‍රණයේ ඉන්න ගමන්ම මම කියන්නේ තවමත් අපේ අලුත් YouTube channel එක ශිෂ්‍යත්ව චක්කරේ ශාක්‍ය සර් කියන channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒකල්ලා පොඩි bell icon එකක් තියෙනවා. ඒකේ all කියන එක දුන්නා නම් ඔයාලට හැමදාම අපේ දාන අලුත් videos ඒ වෙලාවෙම බලන්න පුළුවන්. හරි. එමු පුතේ ඊගාව ගණිත ගැටලුවට 9 වෙනි ගණිත ගැටලුව. මොකක්ද කියන්නේ? මුදු දෙකක මිල රුපියල් 50යි. වලල්ලක මිල මුද්දක මිලට වඩා රුපියල් 5ක් වැඩිය. මාලයක මිල මුද්දක මිල හා වලල්ලක මිලෙහි එකතුවට සමාන වේ. ලොකු විස්තරයක් දෙනවා කියන්නේ අපිට මේ විස්තරේ ටික කඩාගෙන යනකොට ගාන පුළුවන් තරම් සරල වෙනවා වෙන්නේ. විස්තරේ ලොකුයි නම් අපිට ගාන හරි සරලයි. බලමු. ඉස්සල්ලාම අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න කලින් මේ ටික ලියාගෙන ඉමු. මුදු දෙකක් රුපියල් 50 කියලා කියනවා. එහෙනම් මුද්දක් දෙකක් 50යි නම් එකක් බලන්න අපි මොකද කරන්නේ පුතේ? 50 බෙදනවා දෙකෙන් රුපියල් 25යි. වලල්ලක මිල මුද්දක මිලට වඩා රුපියල් 5ක් වැඩි. එහෙනම් අපි බලමු වලල්ලක මිල. රුපියල් 25යි මුද්දක්. ඒකට එකතු කරනවා තව රුපියල් 5. රුපියල් 30යි බලන්න. අන්තිමේට කියනවා මාලයක මිල වලල්ලක මිලෙයි
මුද්දක මිලයි එකතුවට සමානයි කියලා. මුද්දක් රුපියල් 25යි පුතේ. වලල්ලක් රුපියල් 30යි. 25යි 30යි එකතු කරාම අපිට ලැබෙන්නේ රුපියල් 55යි. ඔන්න දීලා තියෙන විස්තරය ඇතුලින් තොරතුරු ටික හරි පිළිවෙලට මම ලියාගත්තා. මුදු දෙක රුපියල් 50යි නම් මුද්දක් රුපියල් 25යි වලල්ලක මිල මුද්දක මිලට වඩා රුපියල් 5ක් වැඩි නිසා රුපියල් 30යි කියලා දාගන්නවා. මාළේක මිල කියන්නේ මුද්දක මිලයි වලල්ලක මිලයි එකතුව රුපියල් 55යි කියලා දාගත්තා. දැන් බලන්න මම දැන් මේ වෙනකොටත් අපේ ප්‍රශ්න දෙකට උත්තර ඇවිල්ලා ඇති. 9 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ වලල්ලක මිල රුපියල් කීයද? මෙන්න අපි දැන් මේ වෙද්දිනොත් හොයාගෙන ඉවරයි. රුපියල් 55යි පළවෙනි පිළිතුර. දෙවෙනි එක අහන්නේ පළවෙනි එක අහන්නේ වලල්ලක මිල කීයද කියලා. අපි මේ වෙනකොටත් හොයාගෙන ඉවරයි රුපියල් 30යි. දෙවෙනි පිළිතුර 10 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මාළේක මිල කීයද කියලා. අපි ඒකත් මේ වෙනකොට හොයාගෙන ඉවරයි රුපියල් 55යි. බලන්න අර විස්තරය ඇසුරින් දීලා තිබුණු තොරතුරු ටික මම මේ විදිහට පිළිවෙලට ලියාගත්තා. නිකම්ම අපෙන් අහලා තියෙන පිළිතුරු දෙකත් අපිට ලැබිලා තියෙනවා. 9 සහ 10 ප්‍රශ්න දෙකේ පිළිතුරු ටික මේ විදිහට සටහන් කරගන්න. නිවැරදි පිළිතුර 9 වෙනි ප්‍රශ්නයට රුපියල් 30යි 10 වෙනි ප්‍රශ්නයට රුපියල් 55යි. ලකුණු කරගන්න වැරදි නම් විනාඩියෙන් මේක ලියා ගන්න. ලියාගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් මොකද කරන්නේ දන්නවද? වීඩියෝ එක ස්ටොප් කරන්න. ස්ටොප් කරලා ලියාගෙන එතනින් එහා කොටස් බලන්න. මම මකනවා අපි යමු 11 වෙනි ගානට. බලමු. දුර සම්බන්ධ ගැටලුවක් 11. කුරුණෑගල සිට මාවතගමට ඇති දුර කිලෝමීටර 15යි මීටර 850කි. කුරුණෑගල සිට නුවරට ඇති දුර කිලෝමීටර 45යි මීටර 250කි. කුරුණෑගල සිට මාවතගමට ඇති දුරට වඩා කුරුණෑගල සිට නුවරට ඇති දුර කොපමණද? මොකද කරන්නේ? කුරුණෑගල ඉඳන් පුතේ මාවතගමට තියෙන්නේ කිලෝමීටර 15යි මීටර 850යි. නුවරට තියෙනවා කුරුණෑගල ඉඳන් කිලෝමීටර 45යි මීටර 250යි. අපෙන් අහන්නේ කුරුණෑගල සිට මාවතගමට යන දුරට වඩා කොච්චර දුරක් කුරුණෑගල ඉඳන් නුවර යන කෙනෙක් යන්න ඕනේද? මම යනවා කුරුණෑගල ඉඳන් මාවතගමට, මගේ යාළුවා යනවා කුරුණෑගල ඉඳන් නුවරට. මම ගියපු දුරට වඩා යාළුවා කොච්චර දුරක් ගිහිල්ලාද කියලා අහන්නේ. මොකද කරන්නේ? වැඩි දුරින් අඩු දුර අඩු කර ගන්නවා. මොකද කරන්නේ? වැඩි දුරින් අඩු දුර අඩු කර ගන්නවා. කිලෝමීටර මීටර මේවා අනිවාර්යෙන් දාන්න ඕනේ. වැඩි දුර කියන්නේ නුවරට දුර. කිලෝමීටර 45යි මීටර 250යි. අඩු කරනවා කිලෝමීටර 15යි මීටර 850ක් මාවතගමට. බලමු මමත් එක්ක අඩු කරමු. බිඳුවෙන් බිඳුවක් අඩු කළාම
බිඳුවයි. 5න් 5ක් අඩු කළාම බිඳුවයි. 2න් 8ක් අඩු කරන්න බෑ පුතේ. මොකද කරන්නේ මෙහෙන් එකක් මෙහාට ගේනවා. 12න් 8ක් අඩු කළාම 4යි. මෙතන දැන් තියෙන්නේ කීයක්ද? 4යි. 5ක්ද තියෙන්නේ නෑ එකක් අරන් ගියා 4යි තියෙන්නේ. නම් මෙතනින් එකක් ගන්නවා. 14න් 5ක් අඩු කළාම 9යි. 3න් දැන් මෙතන තියෙන්නේ 3යි. 3න් එකක් අඩු කළාම 2යි. කිලෝමීටර 29යි මීටර 400ක් දුරයි. අර යාළුවා යනවා. ඒ කියන්නේ නුවරට දුරයි මාවතගමට වඩා කිලෝමීටර 29යි මීටර 400ක්. පැහැදිලිද? ඉක්මනට මේ ගාන ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. ලියාගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් කලබල වෙන්න එපා. වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. අපි යමු ඊගාව ගැටලුව සාකච්ඡා කරන්න. ඊගාව ගැටලුව බලන්න. 12 කසුන් ගමනකින් කිලෝමීටර 15යි මීටර 870ක් දුරක් දුම්රියෙන්ද කිලෝමීටර 12යි මීටර 220ක් දුරක් බස් එකෙන්ද ගමන් කළේය. ඔහු දුම්රියෙන් සහ බසයෙන් ගමන් කළ මුළු දුර කොපමණද? වගන්ති ලියා විසඳන්න. එහෙම තමයි ප්‍රශ්නය තියෙන්නේ. එතකොට මෙතනදී මොකද කරන්නේ? කසුන් ගමනක් ගිහිල්ලා තියෙනවා ප්‍රවාහන මාධ්‍ය දෙකක් පාවිච්චි කරලා. එකක් බස් රථය අනික දුම්රිය. මෙයාගේ මුළු දුර මෙයා බස් රථයයි දුම්රියයි භාවිතා කරලා ගිහිල්ලා තියෙනවා. දුම්රියෙන් ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 15යි මීටර 870ක්. බස් එකෙන් ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 12යි මීටර 220ක්. එහෙනම් පුතේ අපි කරන්න ඕනේ මේ දෙක එකතු කරගන්නවා. මොන දෙකද? කසුන් දුම්රියෙන් ඊගාවට මම මෙතන විතරක් වෙනස් කරන්න. ඔයාලා ලියන්න ඕනේ කසුන් බසයෙන් ගමන් කළ දුර. ඔයාලා එහෙම කොහොමද දායන්න එපා. අනිවාර්යෙන් ලියන්න. බෝඩ් එකේ මම ඊට භාවිතා කරන්න ඕන නිසා තමයි මම මේකේ විදියට කරේ. මෙතනින් දානවා කිලෝමීටර, මෙතනින් දානවා මීටර. එකතු කරනවා කරන්නේ. මුළු දුර දුම්රියෙන් මෙයා කොච්චර දුරක් ගිහිල්ලාද? කිලෝමීටර 15යි 870ක්. බස් එකෙන් කොච්චර දුරක් ගිහිල්ලාද? කිලෝමීටර 12යි මීටර 220. බලමු මුළු දුර
මේ දෙක එකතු කරාම 0.2යි 7යි 2යි 9යි 8යි 2යි 10යි බිඳුව දැම්මා මෙහාට එකක් ගත්තා 1යි 5යි 6යි 6යි 2යි 8යි 1යි 1යි 2යි කිලෝමීටර 28යි මීටර 90ක දුරක් මෙයා ගමන් කරලා තියෙනවා කිලෝමීටර 28යි මීටර 90ක දුරක් කසුන් ගමන් කරලා තියෙනවා හරි අපි දැන් මේ වෙනකොට ගණන් 12ක් අවසන් කරලා තියෙන්නේ අපිට තව ඉතුරු වෙලා තියෙනවා ගණන් 8ක් හරි අපි යමු ඊගාව ගානට මේ ගැටලුවේ වැරදි කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් පුතේ වීඩියෝ එක ස්ටොප් කරන්න ස්ටොප් කරලා ලියා ගන්න කසුන් දුම්රියෙන් ගමන් කළ දුර කසුන් බසයෙන් ගමන් කළ දුර කසුන් ගමන් කළ මුළු දුර ඔබගාති සම්පූර්ණයෙන් ලියුවේ නැහැ මට ගාන හදන කොටසට බෝඩ් එකේ හිට ඕන නිසා උනාට ඔයාලා අනිවාර්යෙන් වගන්තිය ලියලා මේ ගැටලුව හදන්න අපි යමු ඊගාව ගැටලුවට 13 මගේ ගිය සතිය තිබුණ සම්මන්ත්‍රණයට සහභාගී වෙච්ච දරුවෙක්ට නම් 13 සහ 14 කියන ගැටලු දෙක ඊසි ලේසි මොකද හේතුව අපි එදා සම්මන්ත්‍රණයේදී ක්‍රමයක් එක්ක මේ ගණිත ගැටලුව හදන විදිය කියලා දුන්නා බලන්න එක්තරා වර්ෂයක ජනවාරි 1 වෙනිදා බදාදා දිනයක් නම් එම වර්ෂයේ 140 වෙනි දවස කවද්ද කියලා අහනවා. ජනවාරි 1 වෙනිදා බදාදා දවසක් නම් එම වර්ෂයේ 140 වෙනි දවස හොයන්න කියලා කිව්වහම අපි මොකද කරන්නේ? 1 2 3 4 කියලා 40ට 140ට යනකල් ඉලක්කම් දාලා ඒකට අදාළ දින ටික ලියාගෙන යනවද? ඔව් අපිට එහෙමත් හදන්න පුළුවන්. හැබැයි පුතේ පැය භාගයක් පැයකවත් කාලයක් කියයි. අපිට ඉච්චර කාලයක් ඉතුරු වෙන්නේ නැහැ ගණිත ගැටලු ටික පුළුවන් තරම් ඉක්මනින් සරලව ලේසියෙන් පහසුවෙන් හදන්න ඕනේ නිසා. ඒක නිසා අපි මෙන්න මේ වගේ කෙටි ක්‍රමයක් පාවිච්චි කරනවා. මොකක්ද? අපි එකටම කරන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් සතිය ලියමු. ඒ කියන්නේ පදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා. දැන් නැවත ආයෙ ලියනවද බදාදා බ්‍රහස්පතින්දා සිකුරා නෑ. මෙච්චරයි දවස් 7යිනේ. ඒ දවස් 7 අපි ලියනවා. ඒකලා අපි මෙතන ඉඳන් අංක කරනවා 1 2 3 4 5 6 7ද නැහැ 7 නෙවෙයි බිඳුව. මේක දාගන්න එක තමයි පළවෙනි පියවර. ඊගාවට අපෙන් අහන්නේ 140 වෙනි දවස. අපි පුතේ සතියට දින 7ක් නිසා 140 බෙදනවා 7න් 14ට එකට 7 ඒවා නැති නිසා අපි ගෙලින්ම 14ට බලමු 2යි දෙවරක් 7 14යි මේ බිඳුව මෙතෙන්ට ගන්නවා බිඳුවට 7 ඒවා බිඳුවයි බිඳුවරක් 7 අපි දැන් පිළිතුර දිහා නෙමෙයි බලන්නේ ඉතුරු දිහා ඉතුරු බිඳුවයි නම් අපි මෙතන බලනවා කොහෙද අපි බිඳුව ලිව්වේ. එහෙනම් මේ වර්ෂයේ 140 වෙනි දවස අඟහරුවාදා දවස. අපිට අර විදියට ගාන හැදුවා නම් පුතේ පැයක්වත් යයි වාට 140ට ඉලක්කම් ටික දාගෙන බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා අඟහරුවාදා ඉරිදා සඳුදා අඟහරුවාදා ආයෙ වතාවක් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා ඔය විදියට 140ක් ලියන්න එපයි. එහෙම ගියා නම් ලොකු වෙලාවක් යන හැබැයි මේ විදියට අපි පිළිතුර ගන්නකොට අපිට එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩියක් වගේ ඇතුළත පිළිතුර ගන්න පුළුවන්. වැරදි කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න, හරි කෙනෙක් ඉන්නවා නම් හරි කියලා කමෙන්ට් එකක් දාන්න.
හරි. ලියා ගන්න බැරි වෙච්ච අපේ දරුවෙක් ඉන්නවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ගන්න ලියා ගන්න අපි යමු ඊගාව ගන්නට. ඊගාව ගන්න මොකක්ද කියන්නේ? එක්තරා වර්ෂයක ජනවාරි 1 වෙනිදා ඉරිදා දිනයක් නම් 152 වෙනි දවස කවද්ද? බලමු. ඉරිදා දවස පළවෙනිදා. එහෙනම් අපි ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියලා ලියමු. එකේ ඉඳන් 3 4 5 6 7ද බිංදුවද බිංදුව. දැන් මොකද කරන්නේ? අපෙන් ආන්නේ 152 වෙනි දවස පුතේ 152 හතෙන් බෙදනවා. එකට 7 ඒවා නැති නිසා 15ට 7 ඒවා 2යි දෙවරක් 7 14යි. 15න් 14ක් අඩු කරාම 1යි. මේ දෙක මෙතෙන්ට ගේනවා 12ට 7 ඒවා 1යි 1 වරක් 7 7යි ඉතුරු 5යි. අපි දැන් බලනවා 5 කොතනද තියෙන්නේ? මෙන්න පිළිතුර. 152 වෙනි දවස බ්‍රහස්පතින්දා තමයි. හරි ලේසි. ගෙදරින් හොයන්න මේ වගේ අලුත් ගණන් නැවත තමන් විසින්ම හදා ගන්න. පළවෙනිදා සෙනසුරාදා දවසක් නම් 253 වෙනි දවස කවදාද? ජනවාරි 1 වෙනිදා සිකුරාදා දවසක් නම් 195 වෙනි දවස කවදාද? කොහොම තමන් ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න. ඔයා මේ වෙන පුහුණුව ලොකු ගමනක් එක්කගෙන යනවා. හරි. අපිට තව ඉතුරු වෙලා තියෙනවා ගණන් 6ක්. ලියා ගන්න බැරි වුණ දරුවෙක් ඉන්නවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. අපි යමු ඊගාව ගණිත ගැටලුවට. අද සෙනසුරාදාවකි. පෙරේදා පසුගිය ඉරිදාත් අතර දින කීයක් තිබුණේද? මාර ප්‍රශ්නයක් නේද? මොකක්ද? අපි බලමු අද සෙනසුරාදාව. පෙරේදා කියන්නේ සෙනසුරාදා. ඊයේ එහෙනම් සිකුරාදා. පෙරේදා බ්‍රහස්පතින්දා. අපෙන් ආන්නේ පසුගිය ඉරිදා බ්‍රහස්පතින්දා අතර ඇති දවස් ගණන කීයද කියලා. පුතේ හොඳට මතක තියාගන්න. අතර කියලා තිබුණොත් අපි බ්‍රහස්පතින්දා ගන්නවද? නැහැ. ඉරිදා ගන්නවද? නැහැ. මුලයි අගයි දෙක අයින් කරලා මැද්දේ ටික විතරයි බලන්නේ. නම් ඉරිදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකල් බලමු. සඳුදා තියෙනවා, අඟහරුවාදා තියෙනවා, බදාදා තියෙනවා. තුනක් තියෙනවා. බ්‍රහස්පතින්දා අපි ගන්නෙ නැහැ. පිළිතුර 3යි. බලන්න පළවෙනි පිළිතුර නේද 3? ඔව්. පිළිතුර අංක 1 3යි. හරි දරුවෝ යටි කමෙන්ට් එකක් දාගන්න. මේක හරි ලේසි. ඊගා
16 ටැංකියක ධාරිතාවක් ලීටර් 7යි. ටැංකියක ධාරිතාවයේ ලීටර් 7යි. මණිකු වරකට ලීටර් 3 බැගින් දමමින් එම ටැංකියට ජලය පුරවයි. ඒ සෑම වාරයකට පසුව ඔහුගේ නංගී ජලය ලීටරය බැගින් ඉවතට ගන්නවා. මුලින්ම ටැංකිය පිරෙන්නේ මනිදු කී වාරයක් ජලය දාපුවාමද කියලා බලමු. ඔයාලට මතකද පුතේ ගෙම්බෝ පනින ගාන? ගෙම්බෙක් පඩි පෙලක් පනිනවා. පඩි මෙච්චරක පඩි පෙලක්. පඩි මෙහෙම ගානක් පනිනකොට එයා ආයෙ දෙකක් විතර පල්ලෙහාට වැටෙනවා. උඩටම යන්න කොච්චර කාලයක් යනවා. මෙන්න මේ ගාන හදන විදිහටමයි අපි මේ ගාන හදන්නේ 16 වෙනි ගාන. බලන්න. මොකද කරන්නේ? අපි එකටම බලමු. ටැංකියේ ධාරිතාවය ලීටර් 7යි. මේකෙන් අපි අඩු කරගන්නවා මනිදු නේද මේ ළමයා? ඔව්. මනිදු වරකට පුරවන එක වරකදී පුරවන. ඒ කියන්නේ මේ එක වාරයක් අපි මෙතනින් අඩු කරගන්නවා ලීටර් 3ක්. උතර මතක තියාගන්න මේ එක වාරයකදී මෙයා දාන වතුර ප්‍රමාණය. මෙයා දාන වතුර ප්‍රමාණය නම් 7න් 3ක් අඩු කළා ලීටර් 4යි. මේ අඩු කරගත්තේ එක වාරයක්. එක වාරයක් තමයි අපි මේ අඩු කරගත්තේ. දැන් අපි බලනවා ඇත්තටම එක වාරයකදී මෙයා 3ක් දැම්මට අර එයාගේ දඟ නංගි මොකද කරන්නේ? ලීටරේ බෝතලයක් අරගෙන ඒකට වතුර පුරවලා එයා එකෙන් අහක් කරලා දානවා. අයින් කරනවා. එහෙනම් අපි බලනවා ඇත්තටම මෙයා 3ක් පිරෙව්වට නංගි ලීටරයක් ඉවත් කරාම සත්‍ය වරකදී වැටෙන සත්‍ය ජල පරිමාව තමයි මේ. සත්‍ය 3ක් දාන එක ඇත්ත. උනාට මේ නංගිත් එක්ක මොකද කරන්න බෑ. නංගි මොකද කරන්නේ? ලීටරයක් අරයි. දැන් අපි මෙන්න මේ ආපු එකෙන් මේක බෙදා ගන්නවා. 4 බෙදනවා 2. 4 දෙකෙන් බෙදුවාම 2යි. මේ දෙකද උත්තරය? නැහැ පුතේ. ඒ දෙකට අපි එකතු කරනවා. මං හොඳට පැහැදිලිව කිව්වා මේ අඩු කරගත්තේ එක වාරයක්. මේ වාරය එකක් විදිහට එකතු කරනවා 3යි පිළිතුර. මෙයා 3 වරක් ජලය දැම්මාම ටැංකිය එකටම පිරෙන්නේ 3 පාරක් මෙයා මේකට වතුර දාද්දි. එක පාරක් දානවා ලීටර් 3යි. නංගි ලීටරයක් අයින් කරනවා දැන් ලීටර් 2යි. දෙවෙනි වතාවක් දානවා ලීටර් 3ක් දැන් ලීටර් 5යි. හැබැයි නංගි අයින් කරනවා ලීටරයක්. දැන් ලීටර් 4යි. මෙයා 3 වෙනි පාර ලීටර් 3ක් දාපු ගමන් ටැංකිය පිරෙනවා. හැබැයි ඒ පාරත් නංගි ලීටරයක් අයින් කරන්නදී ඒ වුණාට එයා ලීටරයක් අයින් කරන්න කලින් ටැංකිය පිරලා ඉවරයිනේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ගාන හදන්නෙත් අර ගෙම්බ පයින් ගාන විදිහටමයි 3 වරකදී මෙයාට පුළුවන් මේක පුරව ගන්න. හරි. හරි අය හරි කියලා කමෙන්ට් එකක් දාන්න. වැරදි අය ඉන්නා නම් පුතේ වීඩියෝ එක ස්ටොප් කරලා ඉක්මනින් හදන ක්‍රමය ලියා ගන්න. ඒත් එක්ක පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. 3 4 5 දරුවන්ගේ අපේ අලුතින් පටන් ගන්නවා දරුවෝ 100ක් පමණක් සහභාගී කරගන්න ශිෂ්‍යත්ව පන්තියක්. මේක අපි ඔන්ලයින් ශිෂ්‍යත්ව කණ්ඩායම් පන්තියක් විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. මේක සම්බන්ධ විස්තර ඔයාලට ළඟදීම දවසක දැනුම් දීමක් කරනවා. 3 4 වසරේ දරුවන් 100 දෙනයි සම්බන්ධ කරගන්නේ. 5 වසර දරුවනුත් 100යි සම්බන්ධ කරගන්නේ. 3 වසරේ සහ 4 වසරේ දරුවන්ට මෙතනදී අපි මුල ඉඳන්
නැවත මුල ඉඳන් පාඩම් ටික ආවරණය කරගෙන යනවා ප්‍රශ්න පත්‍රත් සමගින් 5 වසරේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය ළඟයි. ඉතින් ඒ දරුවන්ට අපි මොකද කරන්නේ? අපි එයාලට ප්‍රශ්න පත්‍රය පාඩමත් සමග සම්බන්ධ කරලා ඉගැන්වීම කරන්නේ. ඒක නිසා 5 වසරේ මෙවල ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවෙක් නම් අනිවාර්යෙන් මේ පන්තියට සහභාගී වෙන්න. මොකද ඒක ඔයාලට ලොකු තල්ලුවක් වෙයි ශිෂ්‍යත්ව විභාගයට වාඩි වෙන්න. ඊට අමතරව අපි ඉදිරියේදී සම්මන්ත්‍රණ යනවා. මම ඒව ගැන දැනුම් දීමක් කරන්න. මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අවසානයේ අපි යමු ඊගාව ගන්නට. කවිදුලඟ රුපියල් 2 කාසි හා රුපියල් 5 කාසි වලින් රුපියල් 19ක් ඇත. එහි තිබිය හැකි 2 කාසි ගණන කීයද? අපි මේ ප්‍රශ්නයට පිළිතුරු ආදේශ කරලා හදමු. පළවෙනි පිළිතුරේ තියෙනවා 2 කාසි 6ක් කියලා. 6 වාරයක් 2 12යි. දෙවෙනි පිළිතුරේ තියෙනවා 2 කාසි 7ක් කියලා. 7 වාරයක් 2 14යි. තුන්වෙනි පිළිතුරේ තියෙනවා 2 කාසි 5ක් කියලා. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ පුතේ 2 කාසි මේ ගානමයි තියෙන්නේ 1 6යි 1 7යි 1 5යි. ඉතුරු ඒවා දෙන්නේ 5 කාසි වලින්. එහෙනම් මේ එන පිළිතුර මුළු ගණන 19යිනේ. මුළු මම මෙයා ගාව කාසි වලින් දෙනවා 2 කාසි 5 කාසි වලින් රුපියල් 19ක්. ඒ 19 මේ එන පිළිතුර අඩු කරාම අනිවාර්යෙන් එන්න ඕනේ 5 කාසි වලින් අපිට තියන්න පුළුවන් ගණනක්. එහෙනම් අපි අඩු කරලා බලමු 19න් 12ක් අඩු කරාම කීයද? 7ක්. අපිට 7 පුළුවන්ද 5 කාසි වලින් හදන්න? බැහැ. නම් 19න් 14ක් අඩු කරාම 5යි. අපිට මේක නම් පුළුවන් 1 5 කාසියක් භාවිතයෙන් කරන්න. 19න් 10ක් අඩු කළාම 9යි. අපිට 9 පුළුවන් 5 කාසි වලින් හදන්න? බැහැ. පිළිතුර මොකද්ද? දෙවෙනි පිළිතුර 2 කාසි 7යි. හරි අය කමෙන්ට් එකක් දාන්න. වැරදි අය ඉන්නවනම් නිවැරදි පිළිතුරට සටහන් කරගන්න. යමු හොබොන් 18 වෙනි ගානට සටහන් කරගන්න අවශ්‍ය දරුවෝ වීඩියෝ එක ස්ටොප් කරලා සටහන් කරගන්න. කිලෝමීටර් 120ක දුරක් ගමනක් යාමට පෙරවරු 6ට පිටත් වූ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන ලොරි රථයක් ගමනාන්තයට ළඟා වන විට වේලාව කීයද කියලා අහනවා. මේ ලොරිය පැයකට කිලෝමීටර 30ක් යනවා. මෙයාට යන්න තියෙනවා කිලෝමීටර 120ක්. අපි එහෙනම් බලන්න ඕනේ එකටම 120ට 30 ඒවා කීයද කියලා. අපි 120ට 30 ඒවා බලන්නේ කොහොමද? බෙදලානේ. කිලෝමීටර 120 බෙදනවා 30යි 60යි 60යි 90යි 30යි කීයද? 4යි. නම් අපි ගත්තා පැය 4ක්. පැය 4ක් යනවා. එහෙනම් අපි මොකද කරන්නේ? පෙරවරු 6ට එකතු කරනවා පැය 4ක්
කීයද? 10යි. 10 කියන්නේ පෙරවරු 10යි. බලන්න හරියයි ඉන්නවනම් මේක තියෙනවා දෙවෙනි පිළිතුර. සෝරි තුන්වෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ තියෙන පස්වරු 10. පස්වරු 10 ගහුවා නම් වැරදි. තුන්වෙනි පිළිතුරේ තමයි පෙරවරු 10 තියෙන්නේ. බලන්න ඒකේ පෙරවරු පස්වරු වැරදුනොත් ඒත් පුදේ වාගේ පිළිතුර වරදිනවා. මොකද පළවෙනි පිළිතුරේ තියෙන්නේ පෙරවරු 9. ඒක ගන්න බැහැ අපිට පිළිතුර විදියට. දෙවෙනි පිළිතුරේ තියෙන පස්වරු 9 පස්වරු 10 හදිසියෙට කවුරු හරි දෙවෙනි පිළිතුරට ගියවම නම් වැරද්දක් දාගන්න දැන් කරන්න දෙයක් නැහැ. තුන්වෙනි පිළිතුරේ තමයි පෙරවරු 10 කියලා තියෙන එක තමයි නිවැරදි පිළිතුර. හරි අය දාන්න කමෙන්ට් එකක් හරි කියලා. වැරදි අය ඉක්මනට සටහන් කරගන්න වීඩියෝ එක ස්ටොප් කරලා. අපිට තව ගණන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. අපි යමු 19 වෙනි ගානට. වැරදි අය වුණා නම් පුතේ වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ. කකුල් 3 මේසයක් වටා කකුල් 4 පුටු 9ක් ඇත. කකුල් වල මුළු එකතුව. මේක සරල ගානක් නිපුතේ. කකුල් 4 පුටු 9 අපි එකටම බලමු. 9 වරක් 4 මොනද 4 වරක් 9 චක්‍රේ දන්නවා නම් ඔන්න සට ගාලා හදාගත්තා. ඒ 36යි. හැබැයි මේ 36ට අර මේසයේ කකුල් තුනත් එකතු කරාම කකුල් 39යි. කකුල් 39යි නිවැරදි පිළිතුර. ඒ කියන්නේ පළවෙනි පිළිතුර 38 වැරදි, දෙවෙනි පිළිතුර 4 ගහුවනම් වැරදි, තුන්වෙනි පිළිතුර 39 ගහුවනම් හරි. අපිට තව එක ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. අන්තිම ගානට එන්න. කවුරු හරි දරුවෙක් මේ ගාන වරද්ද ගත්තා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ගාන ලියා ගන්න. අපි එමු අන්තිම ගානට. දුම්රියක ගමන් කළ මගියෙකු තම ගමන් වියදම් ලෙස රුපියල් 40ක් කොන්දොස්තර මහතාට දුන් විට කොන්දොස්තර මහතා තවත් රුපියල් 4ක් ඉතිරි ලෙස දුන්නේ නම් දුම්රිය ගාස්තුව කීයද? මේ පේපර් එකේ මේක චුට්ටක් හදා ගන්න. බස් රථයක ගමන් කළ මගියෙකු එතන දුම්රියක කියන එක කපලා බස් රථයක කියලා ගහලා දුම්රිය ගාස්තු කීයද කියලා අහන එකට බස් රථයේ ගාස්තුව කීයද කියලා දාන්න. බලමු. මෙයා රුපියල් 40ක් දීලා කියනවා කොන්දොස්තර මහත්තයාට. රුපියල් 40ක් දීලා. ඉතුරු දීලා තියෙනවා රුපියල් 4ක්. එහෙනම් ලේසි කොහොමද හොයන්නේ? 40න් අර ඉතුරු දුන්න 4 අඩු කරාම අපිට එනවා ගමන් වියදම. ඒ කියන්නේ එතෙන්ට යන්න යන ගාන රුපියල් කීයද? බිංදුවෙන් 4ක් බෑ. මේන් එකක් ගත්තා. 10න් 4ක් අඩු කරාම 6යි. මෙතන තියෙන්නේ 3යි. රුපියල් 36යි බස් ගාස්තුව. බස් ගාස්තුව රුපියල් 36යි. ඒකේ බස් කියලා හදාගන්න. බස් එක ගමන් කරන මගියෙකු සහ බස් රථයේ ගාස්තුව කියන දෙක දුම්රිය කියන එක දාලා කපලා හදාගන්න. අපි මේ වෙනකොට පුතේ ප්‍රශ්න 20ක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා ඉවරයි. අලුත් ගණිත ගැටලු ඉගෙන ගන්න නැති, අලුතෙන් හදන ක්‍රම ගණිත ගැටලු හදන අලුත් ක්‍රම ඉගෙන ගන්න නැති. ඉතින් දිගින් දිගටම අපි මේ වැඩේ කරගෙන යමු. ශිෂ්‍යත්ව චක්‍රයේ මමත් එක්ක කලින් ඉඳන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඇති, අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝත් ඇති. ඉතින් අපි නැවත සම්මන්ත්‍රණයක් තියෙනවා. ඒකත් YouTube කරා සම්බන්ධ වෙන්න පුළුවන්. පරිසරයේ සම්මන්ත්‍රණයක් ඉරිදා හවස 6ට පරිසරයේ සම්මන්ත්‍රණයක් තියෙනවා. මේ ඉරිදා හවස 6ට
ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා නම්බර එක. සියලු තොරතුරු ශිෂ්‍යත්ව පන්තියේ අලුතින් පටන් ගන්නවා VIP ඔන්ලයින් ක්ලාස් එකක් ළමයි 100ක් පමණ සහභාගී කරගන්න 3 4 5 ශ්‍රේණිවල ඒකට සම්බන්ධ වෙනවා නම් ඒත් ඒකේ විස්තර ටික දැනගන්න පුළුවන්. මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර එකේ ඊට අමතරව අපේ නොමිලේ සම්මන්ත්‍රණවල විස්තර දැනගන්නවා නම් ඒ දැනගන්නත් පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර එකේ. ඉතින් පුංචි දුවේ පුතේ අදට මේ සම්මන්ත්‍රණය මම මෙතනින් අවසන් කරනවා. ඔයාලගේ මේ ප්‍රශ්න 20න් කීයක් හරිද කීයක් වැරදිද කියලා කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම ගෲප් එකට දාලා තියෙනවා සම්මන්ත්‍රණයේ වීඩියෝ එකේ ලින්ක් එක. මේ ලින්ක් එක ඔයාලා දන්න හැම දරුවෙක්ටම ෂෙයා කරන්න. පේපර් එක ගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාලා ප්‍රශ්න පත්‍රය ඉල්ල ගන්න. අදට සම්මන්ත්‍රණය මෙතනින් අවසానයි. ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලා හැමෝටම හොඳ ගමනක් යන්න පුළුවන්. මමත් එක්ක එකතු වෙන්න හොඳ ගමනක් අපි යමු. ශිෂ්‍යත්වයට බය නැතුව මුහුණ දෙන්න ලේසියෙන් පහසුවෙන් වේගෙන් ගණිත ගැටලු හදන්න. මමත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම ඔයගොල්ලන්ගේ ආදරණීය ශිෂ්‍යත්ව සර් ශාක්‍ය සර් ශිෂ්‍යත්ව චක්‍රේ වැඩසටහනත් එක්ක ඉදිරි වැඩසටහනකින් අපි මුණ ගැහෙමු. ආයුබෝවන් තෙරුවන් සරණයි.